දෙවියන් වහන්සේ එක්කෙනෙක් තුලින් මහා ලොකු වෙනසක් ඇති කරගන්නවා. Sometimes you're asking within yourself, what can I do? ඔබගෙම ප්‍රශ්න කරනවා අනේ ස්වාමීනි මගින් මොකක්ද කෙරෙන්න How පුළුවන්? can I impact or influence my surroundings? මගේ වටාපිටාවට කොහොමද මම බලපෑමක් කරන්න කියලා ඔබ හිතනවා ඇති. Oh, the servant of Elijah asked him, oh, these people are coming against us. එලියාගේ සේවකයා එලියාගෙන් ඇහුවා මේ අය අපට විරුද්ධ වෙනවනේ. But he said to him, open your eyes and see how many people are around us. දෙවියන් වහන්සේට කිව්වා මෙයාගේ ඇස් අරලා පෙන්නන්න අපට අප වෙනුවෙන් කී දෙනෙක් ඉන්නවද කියලා. So when he opened his spiritual eyes, he was able to see. ඔහුගේ ආත්මික ඇස් විවෘත වුණාම ඔහුට වටාපිටාවේ ආත්මිකව දැක බලා ගන්න හැකියාව ලැබුණා. The issue with us today is we are looking everything in our fleshly eyes. අද අපේ ප්‍රශ්නේලා තිබෙන්නේ අපේ මානසික ඇස් වලින් විතරයි අපි හැම දෙයක් දිහා බලන්නේ. We are coming to conclusion with what we see in our own eyes. අපි අවසාන නිගමනයකට එන්නේ අපේ මේ භෞතික ඇස් වලින් දකින දේ ගැන හිතන විතරයි. Whatever we see, we conclude and we presume it. අපි දකිනවා නම් යමක් අපේ ඇස් වලින් අපි අවසානයේ නිගමනයකටත් එන්නේ දකින දේ අනුව. We immediately judge when we look at something. යමක් දිහා බලලා ඉක්මනින්ම ඒ ගැන විනිශ්චයක් දෙනවා. But the Bible says otherwise, people of God. නමුත් බයිබලයේ ඊට වඩා වෙනස් දෙයක් අපිට The කියනවා. Bible says walk not by sight, but walk by faith. බයිබලයේ කියන්නේ අපි දකින දේ අනුව නෙමෙයි අපි ඇවිදින් ගලපම් කරන්න ඕනේ. අපේ ඇදහිල්ල අනුව අපි ගමන් කළ යුතුයි. So we have to walk by faith and not by sight. එවනම් අපේ ගමන ඇදහිල්ල අනුවයි දකින දේ අනුව නොවේ. Walk in a kingdom perspective. එහෙනම් දේව රාජ්‍යයේ මනසාකල්පයක් දැක්මක් ඇතුව අපි ගමන් කළ යුතුයි. Then you will be able to see things in a different way. එතකොට අපි දකින දේ වෙනත් කෝණයකින් අපිට දැක බලා ගන්න පුළුවන්. God wants us to change our mindset, change our thought pattern. දෙවියන් වහන්සේ අපගේ සිතුම් රටාව අපගේ මානසිකත්වය වෙනස් කරන්න කියලා. Like what I said from this now, කලින් කිව්වා වගේ the ministry in Taiwan went massively changed. තායිවානයේ කෙරෙමින් තිබුණ සේවය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. People from the government started coming. People from the government. මේ නිලධාරීන් පවා එන්න පටන් ගත්තා ඒ සභාවට. They started coming and telling me, these are all the files that we have planned for our nation. Pray and tell what your God is saying. අපේ දේශීය උදෙසා තිබෙන වැඩ රාජකාරී